වෙල්කම් ගයිස් ඔගොල්ලෝ ආදරෙන් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Canva video series එකේ දෙවෙනි වීඩියෝ එක. නැත්නම් episode 2 එක. හරිද? ඉතින් අද අපි කතා කරන්නේ Canva එකෙන් කොහොමද හරියට ඔයගොල්ලෝගේ business එකකට ඔයගොල්ලෝගේ කොහොම හරි website එකකට ඔයගොල්ලෝ මොනවා හරි කරගෙන යනවා නම් ඒ වගේ දෙයකට ඔයගොල්ලෝගේ logo එකක් brand එකේ logo එකක් design කරගන්නේ කොහොමද කියන එක තමයි අද අපි Canva එක හරහා කතා කරන්නේ. ඉතින් වීඩියෝට යන්න කලින් මේ මතක් කිරීමක් කරනවා ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ මගේ මේ වීඩියෝ එක බලන්න පළවෙනි වතාවට නම් ඔයගොල්ලෝ මගේ channel එකට අලුතින් සම්බන්ධ වෙලා ඉන්න මාව subscribe කරලා මගේ bell icon එකත් all press කරගෙනම අපි යමු එහෙනම් අපේ අද වීඩියෝ එකට. Canva එකේ වෙබ්සයිට් එක පෙන්නන්න මම ඉතින් මේකට රෙජිස්ටර් වෙන විදිය මගේ එපිසෝඩ් 1 එකකින් දාලා ඇති ඔයගොල්ලොන්ට. මම මේ පෙන්නන කාඩ් එකෙන් ගිහිල්ලා ඔයගොල්ලොන්ට බලන්න පුළුවන් අපේ ප්ලේලිස්ට් එකේ කොහොමද Canva එකට හරියටම රෙජිස්ටර් වෙන්නේ කියලා. හරිද? ඉතින් අද අපි කතා කරන්න යන මාතෘකාව ගැන පැහැදිලි කිරීමක් මුලින් කරා guys. ඉතින් ලෝගෝ එකක් කොහොමද ඩිසයින් කරගන්නේ? එහෙම නැත්නම් ලෝගෝ එකක් කොහොමද හදාගන්නේ කියන එක ගැන කතා කරද්දී අපිට මූලිකවම මෙතැන්ට ඕන කරන්න ගයිස් අදහස්. ඒ කියන්නේ අපි මොකක් ගැනද ලෝගෝ එක හදන්න යන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ කරගෙන යන ව්‍යාපාරේ නම් මොකක්ද? ඒ වගේ මොනවා හරි දෙයක්. හරිද? ඉතින් මෙතනදී ඒක මතක් කරන්න හේතුව තමයි දැන් ලෝගෝ එකක් කිව්වම පස්සේ නිකන් ඔයගොල්ලෝට ඉදිරි ලෝගෝස් හදන්න හිතෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ බිස්නස් එකක් කරනවා නම් වෙබ්සයිට් එකකට දාන්න. එහෙම නැත්නම් බිස්නස් එකකට දාන්න. ඔයගොල්ලෝගේ පෝස්ටර් එකකට මොකක් හරි FB එකේ Facebook මේ මොනවාද Instagram එකේ TikTok එකේ YouTube එකේ ඉතින් WhatsApp එකේ වගේ DP එකකට දානවා නම් බිස්නස් DP එකකට දානවා නම් ඒ වගේ එකකට දාන්න. හරිද? ඉතින් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් කරගන්න යනවා නම් ඒ වගේ ප්‍රොෆෙෂනල් වැඩ කරුණත් මේ බිස්නස් ලෝගෝ එක කියන එක වැදගත් වෙනවා. හරිද? ඉතින් බිස්නස් ලෝගෝ එකක් හරි ඔයගොල්ලෝගේ පර්සනල් ලෝගෝ එකක් හරි හදාගන්න නම් ඔයගොල්ලොන්ට අදහසක් තිබිය යුතුයි. හරිද? අදහස මම මොකක්ද කියලා කියන්නේ නැත්තේ නේ. හරිද? ඉතින් ඔයගොල්ලොන්ට එක එක විදිහේ ලෝගෝස් හදාගන්න පුළුවන්. ඉතින් මම මෙතන මේ ඔයගොල්ලන්ට පේනව නේද? මෙතන මේ ක්ලික් කරන්න තියෙනවා your design templates AI Canva කියලා. ඉතින් එතන මෙන්න මේ template කියන එක select කරගෙන ඔයගොල්ලොන්ට අවශ්‍ය දේ මෙතන type කරගන්න. logo ඒක search කරගන්න. ඊට පස්සේ මෙන්න guys එනවා එතන මාර ක්‍රියේටිව් තියෙන මාර අදහස් වලින් හදපු මාර ලස්සන ලෝගෝස් ඔයගොල්ලොන්ට මාර විදියට මේ වෙන්න. හරිද? ඉතින් මෙතන තියෙන ඒවා මම ඒක මුලින්ම කියන්නම්. මේක සමහර ඒවා තියෙනවා ප්‍රෝ වර්ෂන්. හරිද? මේ ප්‍රෝ වර්ෂන් අඳුර ගන්න හරි ප්‍රේසි ගයිස්. මෙතන රත්තරන් පාටින් ඔටුනක් තියෙනවා. මේක ප්‍රෝ වර්ෂන්. හරිද? එතන මේක ප්‍රෝ එක. ඊට පස්සේ තව අය බලමු පල්ලෙහාට යද්දි. ඉතින් ප්‍රෝ ඒවා හැම එකම වගේ ප්‍රෝ නෑ. හරිද? දෙක සමහර තැන් වල තියෙන ප්‍රෝ ඒවා. මේ වගේ ලස්සන ඒවා එහෙම ප්‍රෝ නෑ. මේවා ෆ්‍රී. හරිද? මේ ඔයගොල්ලන්ට ෆ්‍රී අරගෙන යූස් කරන්න පුළුවන් ඔයගොල්ලෝගේ බිස්නස් එකකට. හරිද? බිස්නස් එකකට ඕනම දෙයකට යූස් කරන්න පුළුවන්. හරි. ඉතින් අර මම මේ ප්‍රෝ වර්ෂන් එක අඳුර ගන්න විදිය තමයි ඔයගොල්ලන්ට වෙන්නේ. නැත්නම් ඔයගොල්ලෝ නොදැනුවත්කමට ඒක යූස් කරලා ඩවුන්ලෝඩ් කරගන්න යද්දි ඔයගොල්ලෝගෙන් ඉල්ලනවා try to pro කියලා. හරිද? ඉතින් ඒක නිසා තමයි මම මුලින්ම වීඩියෝ එකට යන්න කලින් මේක කරන්න කලින් ඔයගොල්ලන්ට ඒක දැනුවත් කරේ. හරිනේ. ඉතින් දැන් මෙන්න මේ විදිහට ලෝගෝ කියලා ඔයගොල්ලෝ සර්ච් කරගත්තට පස්සේ ටෙම්ප්ලේට් කියන කැටගරි එක යටතේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට ලස්සන ලෝගෝස් එනවා. හරිද? අපි නිකමට මේ ලෝගෝ එක ටච් කරලා බලමු. හරිද? ඉතින් මෙන්න මේ ඔයගොල්ලෝ කැමති නම් මේ ලෝගෝ එක උදාහරණයකින් මම ටච් කරේ. එහෙම ටච් කරලා පස්සේ මෙතන තියෙනවා customize this template කියලා. හරිද? ඉතින් අන්නේ ඒක එකපාරක් ක්ලික් කරගන්න. ඒක එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ටෙම්ප්ලේට් එක අපිට ඕන දේවල් යූස් කරලා අපේ තියෙන මේ අපි අපේ දැන් අපේ බිස්නස් එකට අපි දාගන්න යනවා නම් SG කියලා ඕගොල්ලොන්ට පුළුවන් මේක වෙනස් කරගන්න. හරිද? මේ අකුරු දෙක වෙනස් කරගන්න පුළුවන්. හරිද? මම වෙනස් කරගන්න ගියොත් පැහැදිලි කරන්න. පොඩ්ඩක් තාම ලෝඩ් වෙනවා. හරිද? අන්න හරිද? දැන් මෙතන අපිට පුළුවන් SG කියලා මම කිව්වේ S අනිත් අකුර G. හරිද? එහෙම කරන්න පුළුවන්. හරිද? දැන් මේක නිකන් කැතයි වගේ. ඒතර ඒකට කරන්න දෙයක් තියෙනවා. හරිද? මේක සිලෙක්ට් කරගත්තා. හරිද? මේක සිලෙක්ට් කරගෙන මේක අපිට පුළුවන් ලේයර් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා මෙන්න මේ send background කියන එකට දෙන්න. හරිද? ඊට පස්සේ මේ අනිත් අකුර අපිට සිලෙක්ට් කරගෙන. හරිද? sorry සිලෙක්ට් කරනවා වැඩි. ඒකට දෙන්න යන්න එපා. ඒකට දුන්නොත් මේ වෙනවා වැඩි. හරිද? ඒක දෙවෙනි ඔප්ෂන් එක වගේ සාමාන්‍ය ලේයර්ස් වලට ගිහිල්ලා මෙන්න මේ වගේ ඔප්ෂන් එක. හරි. රයිට්. ඊට පස්සේ G අකුර කියන එක. ඒක දෙන්න ලේයර්ස් වල අන්න
දැක්කනද ඔන්න SG කියන එක දැන් අපේ මේ එකක් වෙලා තියෙනවා හරිද ඉතින් මේක ඕනනම් පොඩ්ඩක් හරියට මෙහෙට කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට හරිද ඔයගොල්ලන්ට මේක හරියට මෙහෙට කරගන්න පුළුවන් හරිද එහෙම ප්‍රශ්නයක් නැහැ ඔකට ඩිසයින් එක ඒ විදිහට අරගෙන මම උදාහරණයක් දුන්නා ඊට පස්සේ මෙතන තියෙන නම් තුත් ගයිස් වෙනස් කරගන්න පුළුවන් හරිද අපි ඕනනම් මේක ලොක් කරගමු මොකද නැත්තම් මේක ලොක් කරගත්තේ නැත්තම් මේක මාර කරදරයක් වෙනවා එහාට මෙහාට යනවා හරිද එතන මේ ලොක් කියන ඔප්ෂන් එක දුන්නාට පස්සේ ඔටෝ ලොක් වෙනවා ඒක හරිද ඊට පස්සේ දැන් මේකත් ඊළඟ මෙන්න මෙතන ලොක් කියන එක දුන්නොත් ලොක් වෙනවා දැන් මේක එහාට මෙහාට යන්නේ හරිද right අපිට ලේසි ඒක. ඊට පස්සේ මෙතන තියෙනවා guys මේක ආයෙත් මේකේ නිසා ඒක කොට කන්වර්ට් කරගෙන මෙතනට යනවා. නෑ ඒක වෙනම එකක් හරිද? ඒක වෙනම එකක් මේක ලොක් කරගන්න. හරිද? මේ පල්ලෙහාට ගිහලා මෙන්න මේක සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරලා ඕල් දුන්නාන් පස්සේ ඕගොල්ලෝ මෙතන පුළුවන් දෙන්න. SD කියලා කියන්නේ මොනවද? අපි හිතමු මොන හරි ඔයිල් වර්ගයක් හරිද? ඔයිල් වර්ගයක් වේවා එහෙම නැත්නම් මොකක් හරි SG සැලෝන් කියලා ගමු. සැලෝන් කියලා දානවා විතර සැලෝන් කියලා දාමු SG සැලෝන් හරිද ඊට ඒක ෆොන්ට් එක අපිට වෙනස් කරගන්න ඕන නම් guys ආයෙ ඒක සිලෙක්ට් කරලා මේක ඕල් ආයෙ ඒක සිලෙක්ට් කරලා මේක ඕල් කරගෙන මේ මෙතන තියෙනවනේ ඔයගොල්ලෝ ඩිලීට් ඔප්ෂන් එක මේක බෝල්ඩ් දෙන්න පුළුවන් හරිද දැන් බෝල්ඩ් වෙනවා SG සැලෝන් ඊට පස්සේ දැන් මෙතනට ඔයගොල්ලොන්ට ආයෙ ඒක සිලෙක්ට් කරලා මේක ආයෙ ඕල් ප්‍රෙස් කරගෙන ඔයගොල්ලොන්ට පුළුවන් මෙතන කලර් එකක් තෝරන්න හරිද එතන ඕන කලර් එකක් තියෙනවා මෙතන තියෙනවා ඊට පස්සේ මෙතන කලර් සර්කල් එකට සිලෙක්ට් කරලා ඕන කලර් එකක් ඔයගොල්ලොන්ට මෙතනට ගිහින් මේව හදාගන්න පුළුවන් ඒක අතු පාටට ඊට පස්සේ කහ පාටට කොළ පාටට මේ ඕන පාටකට ඔයගොල්ලොන්ට වෙනස් කරගන්න පුළුවන් හරිද ඊට පස්සේදී ඔයගොල්ලොන්ට මෙතන ෆොන්ට් එක ගැතයින හරිද ෆොන්ට් එක ගැතයින මේ ෆ්‍රී දීලා තියෙන ෆොන්ට් තියෙනවා හරිද මේ ෆොන්ට් තියෙනවා එක ෆොන්ට් තියෙනවා මේ ෆොන්ට් එක දෙන්න පුළුවන් හරිද ඊට මේක දෙන්න පුළුවන් හරිද ඊට පස්සේ මේ වගේ මේ දැන් මෙතන මේ එඩිට් මෙතන ක්‍රවුන් එක ලකුණක් තියෙන සාමාන්‍යයෙන් guys ඒක ප්‍රෝ version දැන් මේක ෆ්‍රී හරිද මේක ෆ්‍රී ඊට පස්සේ දැන් තව තියෙනවා ඔයගොල්ලන්ට ඕන තරම් මේ වගේ ෆොන්ට්ස් දෙන්න පුළුවන් හරිද අර ක්‍රවුන් එකේ ලෝගෝ එක නැති ඕනම මේ ඔප්ෂන් එක ඔයගොල්ලන්ට සිලෙක්ට් කරගෙන ඕනම දෙයක් මේකට ෆොන්ට් එකක් විදියට උනත් දෙන්න පුළුවන් හරිද අන්න ඒ විදියට දෙන්න පුළුවන් හරිද ඉතින් මේක පහතයි වගේ නේ ඔයගොල්ලන්ට මේක ඕල් ප්‍රෙස් වෙලා තියෙන්නේ හරිද මේ දැන් අපි හිතමුකෝ දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මේක තියෙන තැන පහත වැඩි වගේ ඔයගොල්ලන්ට තියෙන්නේ මේක එකපාරක් සිලෙක්ට් කරගෙන මේ ඇරෝ කීස් වලින් මේක උඩට පල්ලෙහාට ගෙනියන්න පුළුවන් ඇරෝ කී දෙන්න ඕනේ ඔයගොල්ලෝ කීබෝඩ් එකේ තියෙන එහෙම නැත්නම් මවුස් එකෙන් උනත් හරිද මවුස් එකෙන් උනත් කිසි ප්‍රශ්නයක් නැහැ මේක සිලෙක්ට් කරා මේක ඕන පැත්තකට මෙහෙම කරකව ගන්න පුළුවන් හරිද එන්නේම කරගන්න පුළුවන් ඊට පස්සේ මේ පල්ලෙහා තියෙන වචන උනත් ඒකත් මේ ඔයගොල්ලන්ට කැමති ඩිසයින් එකක් දාගන්න පුළුවන් හරිද එතන දාගන්න පුළුවන් සැලොන් ජෙන් එන් sorry lady හරිද එහෙම දෙන්නත් පුළුවන් හරිද ඔන්න SG සැලෝන් ජෙන්ටන් ලේඩි ඔයගේ තව නිකන් මම මේ උදාහරණයක් ඔයගොල්ලන්ට දෙන්න හරිද මේ ස්පෙලිං වැරදින්න පුළුවන් හරිද ඒක හිතන්න එපා හරිද මම මේ කියලා දෙන දේ ඔයගොල්ලෝ ලුවට දාගන්න හරිද ඉතින් මේක මාර ලේසි ටූල් එකක් guys හරිද මාරම ලේසි ටූල් එකක් ඉතින් මේකේ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට ෆොටෝ එකක් ඕන නම් ඇඩ් කරගන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එකට ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන අප්ලෝඩ් කියලා ඔප්ෂන් එකක් තියෙන මේ පැත්තේ ඉතින් ඔයගොල්ලන්ට අන්න එතනට ගිහිල්ලා ඔයගොල්ලෝගේ අප්ලෝඩ් ෆයිල් කියන එකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගත්ත ඕනම එකක් හරිද ඔයගොල්ලෝ මෙතනට ඕනම එකක් දාගන්න පුළුවන් මම උදාහරණයක් දෙන්න වගේ ෆොටෝ එකක් දෙන්න දාන්න විදිය පෙන්නන්න ඔයගොල්ලොන්ට හරිද මේ ෆොටෝ එකක් දාන්න විදියම පෙන්නන්න ඔයගොල්ලන්ට දැන් මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගත්තා නම් guys මේක දාන්න පුළුවන් ඔන්න හරිද දැන් මේක ඔන්න එකපාරක් සිලෙක්ට් වුණා මේකට ආවා හරිද දැන් අපිට තියෙනවා දැන් අපි නිකන් බෑග්ග්‍රවුන්ඩ් එකට වගේ මේක ඔන්න ඇඩ්ජස්ට් කරගෙන හරිද මේක ඇඩ්ජස්ට් කරගෙන අපිට පුළුවන් මේක බෑග්ග්‍රවුන්ඩ් එකට දාගන්න ලස්සන හරිද මම නිකන් කියන්නේ හරිද ඊට පස්සේ මේක ඔන්න එකපාරක් සිලෙක්ට් කරලා දැන් මේක සිලෙක්ට් කරලා මේක ගිහලා ලේ බෑග්ග්‍රවුන්ඩ් ලේ එකටම දාන්න හරිද බෑග්ග්‍රවුන්ඩ් ලේ එකටම දාන්න එතකොට ලේසි හරිද send back හරි අන්න ඒ ටික ඔක්කොම උඩ ආවා හරිද මේක අපිට වැටෙන්න තියෙ එකක් එකයින් කරලා දාමු හරිද ඕකේ දැන් මේක අපිට පේනවා වැඩිනේ එතකොට මේක එම්බෝස් වෙලා වැඩි. ඒ කියන්නේ මේක highlight වෙලා වැඩි. ඒ කියන්නේ අකුරු ටික වුණත් පේනවා. අපිට කරන්න තියෙන බොහොම සරල දෙයක්. මේ background එක select කරලා guys මෙන්න මෙතන option එකක් තියෙනවා. transparency කියලා. අන්නේ transparency කියන එක අපිට අඩු කරගන්න පුළුවන්. හරිද? අන්න එහෙම ඔන්න ඔය වගේ ගන්නට අඩු කරලා ගන්න පුළුවන්. හරි? අඩු කරගත්තම හරි ලස්සන. හරි? ONSD channel තව අඩු කරන්න. ඔයගොල්ලෝ තව අඩු කරගන්න පුළුවන්. ඔය select කරා transparency කියන. ඔන්න එහෙම පේන්නේ නැති වෙන ගන්නට හරි. එහෙම දාලා වැඩක් නැහැ නේ සාමාන්‍ය පේන ගන්නට දාන්න. හරි? ඕනම දෙයක්. හරි? ඕනම විදියකට කරගන්න පුළුවන්. හරි? ඊට පස්සේ ඕන crop කරගන්න පුළුවන්. මෙතන තියෙන ඕන තරම් දේවල් background එක remove කරගන්න බෑ guys. මම මේකට අවශ්‍ය කරන background remover කියලා තියෙනවා site එකක්. ඒක 100% free දෙන්නේ. මම ඒ site එකත් ඔයගොල්ලන්ට ගන්න විදිය කියලා දෙන්න. හරිද? ගන්න විදිය කියලා දෙන්නම් බය වෙන්න දෙයක් නැහැ. හරිනේ? ඊට පස්සේ ඉතින් අන්න ඒ වගේ සුළු දේවල් ටිකක් කරගෙන ඔයගොල්ලන්ට පුළුවන් මේක මේ
මේ වැඩ ටිකක් කරගන්න. හරිද? ඉතින් හරිම සරලයි. මේක ලොකුවට ඔලුවට දාගන්න යන්න එපා. මේක හරිම සරලයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් ලෝගෝ එකක් ඩිසයින් කරගන්නේ. හරිද? ඉතින් මෙතනදී තව මතක් කිරීමක් කරන්න ඕනි guys. අපි මේක බෑක් වෙමු. හරිද? sorry. ඉතින් අපි මෙතන දැන් මේ සයිට් එකකට ඕපන් කරන මේක new tab එකකින් තමයි guys මේ edit version එක එන්නේ. හරිද? ඉතින් ඔයගොල්ලන්ට තව එකක් මෙතනට හදා ගන්න ඕන. ඔයගොල්ලෝ ආවම main එකට ගිහිල්ලා මෙතන බැක් කරගන්න. මෙතනින් බැක් වෙලා පල්ලෙහාට ගිහින් ආයෙ සර්ච් බාර් එකේ සර්ච් කරගන්න. දැන් අපි හිතමු ඕගොල්ලෝ සැලෝන් වලට දැන් මම මේ සැලෝන් එකක් ගැන කතා කරන්නේ. සැලෝන් විතර නෙවෙයි ඕගොල්ලෝට කුකින් පුළුවන්. ඊට පස්සේ ටෙක්නොලොජි, ඊට පස්සේ ෆැබ්‍රික්, රෙදි වගේ දේවල් කරනවා. ඕගොල්ලන්ට මම නිකන් උදාහරණයකට පෙන්නන්නම් කුකින්. හරිද? කුකින් සම්බන්ධ කුකින් ලෝගෝ කියලා අපි නිකමට සර්ච් කරමු. ඔව්. බලමු මොනවද දෙන්නේ කියලා. අන්න. දැක්කනේ ලස්සන කුකින් අපි කුකින් channel එකක් කරගෙන යනවා නම් කුකින් ඔයගොල්ලෝ මොනවා හරි product එකක් sell කරගන්න ඕන. ඒ වගේ එකකට ලස්සනම ඩිසයින් තියෙනවා. දැන් මේව pro වුණාට මේව free. හරිද? මේව pro මම දාන්නම් ඉස්සරහ ඊළඟ වීඩියෝ එකක ඔයගොල්ලෝට අරගෙන එනවා කොහොමද Canva pro මිලදී ගන්න free කියලා. හරිද? ඒ කියන්නේ Canva pro version එක ඔයගොල්ලොන්ට 7-5ක්වත් වියදම් කරන්න නැතුව කොහොමද free ගන්න කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් අරන්. හරිද? ඉතින් මම මෙතන පෙන්නන්න ඕනේ මෙන්න මේ වගේ ලස්සන ඔයගොල්ලෝ මොකක් හරි team එකක්. ඔයගොල්ලෝ මොකක් හරි category එකක් යටතේ logo කියලා search කරනවා නම් ඒ category එකට අදාළ ලස්සන ලෝගෝස් ටිකකුත් ඔයගොල්ලොන්ට මේකෙන් නොමිලේ ගන්න පුළුවන්. හරිද? ඉතින් ඕන තරම් තියෙනවා මේ පේනවනේ. මේ ලස්සන ඒවා තියෙනවා free. එහෙම හරිද? ඉතින් අර වගේම තමයි guys. ඔයාලට අස අපි දුන්න මේක කියලා. මේක select කරගන්න. මේක select කරගෙන customer this template කියන එක දෙන්න. ඊට පස්සේ new tab එකකින් ඒක ඔයගොල්ලොන්ට විදිහට customize කරගන්න. ඒගොල්ලන්ගේ select වෙලා මේ ටික ඔක්කොම එනවා. හරිද? ඉතින් කලින් එක වගේම තමයි මේ පැත්තේ ඕන දෙයක් ඔයගොල්ලොන්ට update කරගන්න පුළුවන්. tool set එක තියෙනවා, edit set එක තියෙනවා. හරිද? ඉතින් ඒ වගේ ගොඩක් දේවල් ගොඩක් ෆීචර්ස් මේකේ තියෙනවා. හරිද? මේ tool වලට ගියාට පස්සේ ඔයගොල්ලොන්ට එක එක ඒවා ලියන්න ගන්න පුළුවන්. හරිද? මේ drawing අදින්න පුළුවන් එක එක ඒවා ලියන්න. හරිද? ඒක වැඩක් නැත්නම් මෙතනින් අඳු. හරිද? ඊට පස්සේ මෙතනින් ඔයගොල්ලොන්ට text එකක් add කරගන්න ඕනේ. හරිද? text එකක් add කරගන්න ඕනේ. ඒක එතනින් අවශ්‍යත් නැහැ text එක. හරිද? يعني එතනින් text අවශ්‍ය නැහැ. හරිද? මේක delete කරගන්න. sorry ඒක delete කරන්න ලොකු එකක්. හරිද? ඒක නෙමෙයි මෙන්න මේක. මේක delete කරගන්න. ඊට පස්සේ ටෙක්ස්ට් ඇඩ් කරනවා නම් මෙන්න මෙතන ඔප්ෂන් එකෙන් ටෙක්ස්ට් ඇඩ් කරගන්නත් පුළුවන්. හරිද? එතකොට මෙතන තියෙනවා add text box කියන එක සිලෙක්ට් කරලා හරිද? එහෙම පුළුවන්. එතකොට headline එකක් දෙනවා නම් headline add sub headline නම් ඊට පස්සේ footer එකම ඔයගොල්ලෝ මොකක් හරි phone number එකක් වගේ type කරගන්න ඕන නම් ඒක සිලෙක්ට් කරන්න. හරිද? ඉතින් වගේ මේ පැත්තෙන් ඔක්කොම දේවල් suggest වෙනවා guys. හරිද? ඉතින් අපිට මේ එහෙම ලොකුවට හිතන්න දෙයක්වත් ඒගොල්ලෝ ඉතුරු කරලා නැහැ. හරිද? ඒ කියන්නේ ඒ තරම් සරලයි. හරිද? ලොකුවට දේවල් නැහැ. ඔයගොල්ලෝගේ මේ පැත්තේ හදාගන්න පුළුවන් එලිමන්ට්ස් තියෙනවා. එලිමන්ට්ස් හදාගන්න පුළුවන්. හරිද? එලිමන්ට්ස් හදාගන්න පුළුවන්. මේ වගේ එලිමන්ට්ස් එකක් ඇඩ් කරන්න ඕනේ. ඔයගොල්ලන්ට ඒ ආවොත් නම් දැන් මේ මෙන්න මේ වගේ දැනකින් ඔන්නෝම සජෙස්ට් කරලා හරිද? මේ වගේ සජෙස්ට් කරලා මෙයා ට්‍රාන්ස්පරන්ස් ගතිය පොඩ්ඩක් තව ටිකක් අඩු කරගන්න ඕන නම් ඔයගොල්ලන්ට එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මෙයා මෙහිම දීලා මේක ලොක් කරගන්න. ලොක් කරගන්න. ඊට පස්සේ මෙහෙම ලොකු කරගෙන ඔයාලා පුළුවන් මෙයාව ට්‍රාන්ස්පරන්ස් කරන්න. මෙයා බෑග්ග්‍රවුන්ඩ් එක සම්පූර්ණයෙන්ම බෑක් එකටම දාන්න. හරිද? අඩියටම දාන්න. නැත්නම් ඔයගොල්ලෝගේ එලිමන්ට්ස් ඇඩ් කරාට පස්සේ අනිත් ඒවා පේන්නේ නැහැ නේ. මෙයා බෑක් එකටම දාන්න. හරිද? අන්න එහෙම බෑක් එකටම දාලා මෙයාව ගන්නට මේ ඔන්නෝම සෙන්ටර් කරගන්න. දැක්කනේ මේක ඔටෝ සෙන්ටර් වෙන තැනට අපිට දැක්කනේ මේ දැන් ලකුණත් ඒගොල්ලෝ පේනවා ඉතින් අන්න එහෙම සෙන්ටර් වෙනවා. සෙන්ටර් කරගත්තට පස්සේ ඔන්න තව ටිකක් මෙයාව පල්ලෙහාට පහත් කරගෙන මෙයාව ට්‍රාන්ස්පරන්ස් කරන්න. හරිම ලේසි. හරිම ලේසි. ඊට පස්සේ අන්න ඒ වගේ එලිමන්ට්ස් ඇඩ් කරන්න පුළුවන්. හරිද? එලිමන්ට්ස් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් එලිමන්ට්ස් කියන වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඔන්න ඕවා සර්ච් කරගෙනම මෙතන සර්ච් කරගෙන ඕන නම් එලිමන්ට්ස් හොයාගන්න පුළුවන්. හරිද? ඉතින් මේවා pro version ගන්න විදිහ මම කිව්වා මම කලින් අන්තිම ඒ කියන්නේ ඊළඟට next video එකේදී අපි කතා කරමු. එලිමන්ට්ස් තියෙනවා ටැග්ස් එකක් කරගන්න පුළුවන්. ඊට පස්සේ අප්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මොනවා හරි දෙයක් ඔයගොල්ලෝගේ මෙතන අප්ලෝඩ් ෆයිල් කියන වලට ගිහිල්ලා හරිද? ඊට පස්සේ tool කියන එක තියෙනවා. ඊට පස්සේ project තියෙනවා. අපි කරපු project එක තියෙනවා. හරිද? save කරගත්තා අපි මෙතන කාලේ කරපු දෙයක් දැන් මේක අපි කරගෙන යන ගම අපිට පේනවා. ඊට පස්සේ මේ apps කියන එක නම් ඉතින් වැදගත් වෙන්නේ නැහැ. magic media කියන එකත් වැදගත් වෙන්නේ. ඔයගොල්ලෝ මෙන්න මේ text කියන එකයි upload කියන එකයි tool එකයි elements කියන එකයි තමයි සාමාන්‍යයෙන් මෙන්න මේ edit එකේදී ඔයගොල්ලන්ට වැදගත් වෙන්නේ. හරිද? ඉතින් අද වීඩියෝ එකකින් කතා කරේ මෙන්න මේ වගේ ඔයගොල්ලොන්ගේ මොනවා හරි ඔයගොල්ලෝ කරගෙන යන කැටගරි එකකට අදාළව logo එකක් කොහොමද ලස්සනට design කරගන්නේ කියලා. හරිද? ඉතින් ඊළඟ වීඩියෝ දැන් තව මම කියවන මේක වීඩියෝ සීරීස් එකක්. මේ වීඩියෝ සීරීස් එකේදී ලොකුවට අපි කතා කරනවා Canva ගැන. ඉතින් අද කතා කරේ එක කොටසක් logo design කියන එක ගැන. ඉතින් මම හිතනවා ඔයගොල්ලොන්ට අදහසක් යන්න නැති ඔයගොල්ලෝගේ ඔළුවට කොහොමද අපි logo එකක් design කරගන්නේ, කොහොමද අපිට අවශ්‍ය කස්ටමයිස් එකකට ගිහිල්ලා කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින්
අද දවසේ වීඩියෝ එක මෙච්චරයි ගයිස් මෙතනින් ඉවරයි වීඩියෝ එක. ඉතින් ඕගොල්ලොන්ට නැවත තවත් මතක් කරනවා මේ දේවල් අරගෙන ඉන්නේ බිඳුවේ ඉඳලා. හරිද? බිඳුවේ ඉඳලා ඔන්ලයින් ඉගෙන ගන්න. ඔන්ලයින් දේවල් වලට ආස කරන, ඔන්ලයින් බිස්නස් වලට ආස කරන. හරිද? මේ වගේ දෙයක් හරි ඉගෙන ගන්න කැමති පිරිසකට විතරයි ගයිස් මේක මම කරගෙන යන්නේ. මේව ගැන දන්න අය නිකන් ලොකු ටෝක් දීලා බනින්න යන්නවත් කමෙන්ට් කරන්නවත් එපා. හරිද? ඒගොල්ලොන්ට දන්නවනේ. ඒගොල්ලෝ දන්නවනේ නොදැක්ක විදියට මේක යන්න. මොකද එහෙම දන්න කෙනෙක් ඇවිල්ලා මෙතන එයාගේ පඬිතුකමක් කියවන්න ගිහිල්ලා වැරදිලා වචනකින් හරි මේ වීඩියෝ එක වැඩක් නැහැ මේක යූස්ෆුලි නැහැ මෙහෙමයි කියලා කිව්වොත් මේක බලන්න ආසාවෙන් ඉන්න මිනිස්සෙකුටවත් ඒක බලන්න හිතෙන්නේ නැහැ. හරිද? මේක කොච්චර දුරට සාර්ථකද අසාර්ථකද කියලා බලන්න නම් සම්පූර්ණ වීඩියෝ එක මුලින්දලා ඔයගොල්ලෝ බලන්න ඕනේ. හරිද? එහෙන් බැලුවොත් තමයි මේ වීඩියෝ එක හොඳ නරකද කියලා ඔයගොල්ලන්ට තෝරගන්න පුළුවන්. ඉතින් මේක බිගින කෙනෙක්ට එහෙම නැත්නම් ආරම්භකයෙකුට තමයි මේක ගොඩක් වැදගත් වෙන්නේ. සාමාන්‍යයෙන් Canva කියන සයිට් එක ගොඩක් පරණයි කියලා හැමෝම කියනවා. ඉතින් පරණ වුණත් තාමත් මේක යූස්ෆුලි ඇප් එකක්. හරිද? ඉතින් මොකද යූස්ෆුලි කියලා කියන්නේ අපිත් තාම යූස් කරන නිසා. හරිද? ඉතින් මේකේ ලෝගෝ එක හදන්න පවා මම මේකේ thumbnail එක හදන්න පවා මම පාවිච්චි කරේ මේ Canva කියන සයිට්. හරිද? ඉතින් ඔයගොල්ලොන්ට කියන්න තියෙන්නේ ඉතින් සරල දේවල් තියෙද්දි අඩුව තියෙද්දි අත පුච්ච ගන්න ඕනේ නැහැ වගේ ඔයගොල්ලොන්ට Photoshop වලින් Illustrator වලින් හරිද ඊට පස්සේ ඒ වගේ ලොකු ඒ වගේ කරගන්න බැරි දේවල් ඔයගොල්ලොන්ට සිම්පලි මෙන්න මේ Canva site එක කරා කරගන්න පුළුවන්. හරි. ඉතින් අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා guys. ආපහු මතක් කිරීමක් කරනවා මගේ YouTube channel එකට ඔයාලා දෙන්න සම්බන්ධ වෙලා ඉන්නේ. මගේ වීඩියෝ එකට like එකක් දාලා comment එකක් දාලා ඒ වගේම මම subscribe කරලා bell icon එකත් all press කරගෙනම තියාගන්න. මොකද අලුතින් වෙන අලුත් brand new වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හම්බ වෙනකන් අදට මම ගිහින් දෙන්නම්. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.